දැන් නම් මට ආයෙත් නැගලා මම ඉන්නම බැරි තැන ආයෙත් වැලක් බල්ලා අතේ ගහලා නිදාගත්තා. මම උදේම ලේස්ති වෙලා හිටියේ ආයිෂු ඔෆ් වෙලා ඩොකා එක්කම ඒ කාර් එකේ ඇනෙක්ස් එක ගාවට එනවා කියපු නිසා. කොහොම හරි උදේ 8:00 වෙනකොට සුදු පාට ප්‍රෙමියෝ එකක දෙන්නම ආවා. මම කාර් එක ගාවට යනකොට ආයිෂු බැහැලා ඇවිත් මාව බදාගෙන මූණ පපුවේ හැංගගත්තා. ඩොකා බැහැලා ඇවිත් මට අතට අත දුන්න good morning කොහොමද ආමිල කියලා. මමත් good morning මචං අවුලක් නෑ කියලා අතට අත දීලා කට්ටියත් එක්කම වාහනේට නැගලා. ප්‍රසිද්ධ වතුර වලක් ළඟ තියෙන ටිකක් මිල වැඩි බිලා එකකට ආවා. සාරංග ඒක බුක් කරලා තිබුණේ. අපි තුන්දෙනා හිමීට කාමරේ ඇතුළට ගියා. ආයිෂු ටිකක් ලැජ්ජ වෙලා. මම කිව්වා මම ටිකක් එළියෙන් ඉන්නම් දෙන්න ඇතුළට යන්න කියලා. නැත්තම් ආයිෂු අවුල් වෙනවා කියලා මට හිතුණා. ආයිෂු එහෙම්බම මගේ ළඟට ඇවිත් තුරුල් වෙලා thank you මැනික ඔයාම නාස හැමදේම දෙනවනි කියලා මගේ පපුවට උමා එකක් දුන්නා. අනේ යනවා පිස්සි යන්න. මාතාසයිනි යන්න. දැන් මං ටිකකින් එන්නම් කියලා කිව්වා. ආයිෂු මාව අතෑරා විලායක ඇතුළට ගියා. මම හෙමීට සිගරට් ටිකක් පත්තු කරන් එළියට වෙලා ඉඳලා විනාඩි 10කින් විතර විලායකේ දොර ගාවට ගිහින් තට්ටු කළා. එන්න ආමිලා ඇතුළට කියලා සාරංග දොර ඇරලා ඇතුළට ගියා. මම සාලේට ඇතුල් වෙනකොට සාරංග තුවායක් ඇදන් හිටියේ. සාරංගේ හැමම කාමරයක් ඇතුළට යනකොට මාත් හැමම කාමරය ඇතුළට ගියා. මගේ ආයිෂු ඇද උඩට වෙලා රෙද්දකින් නැග වහගෙන ලාවට hina වේවි අපි දිහා බලන් ඉන්නවා. මම ළඟට ගිහින් ඔළුව අත ගෑවා. ආයිෂු හෙමීට මගේ කලිසමේ බෙල්ට් එක පන්නලා සිප් එක ඇරලා කලිසම ගලවලා දැම්මා. සාරංගේ හැමම ඇවිත් ආයිෂු ගාවින් වාඩි වුණා. මම මගේ ටී-ෂර්ට් එක ගලවලා දාලා ආයිෂුගේ ඔළුව සනීපට අත ගෑවා. ආයිෂු මගේ ජොකා ගලවලා කෙලින් වෙලා තිබුණු මගේ පයියේ එළියට අරන් හිමින් අතේ ගහන්න ගත්තා. මට දැන් හොඳටම කෙලින් වෙලා. මම ආයිෂුගෙන් ඈත් වෙලා කාමරේ තිබුණු පුටුවකට බර වෙලා කෙල ටිකක් අරන් පයියේ ගාලා චුට්ටක් පයිය මිරිකන්න ගත්තා. සාරංග මගේ දිහා බලලා එහෙම්බම ආයිෂුගේ ඇගේ තිබුණු රෙද්ද ඇදලා අයින් කරලා ආයිෂුගේ ඇඟට බර වෙලා තුල් දෙක උරන්න පටන් ගත්තා. ආයිෂුගේ ඇගේ පැන්ටි එක විතරයි. පට්ට සෙක්සි ඇඟක් ආයිෂුට තියෙන්නේ. කොණ්ඩේ උඩට කරලා ගැට ගහගෙන ආයිෂුත් හොඳට තුල් උරන්න ගත්තා. සාරංග කෙල්ලගේ තන් දෙක ලාවට අත ගන්නවා. ආයිෂු ටිකක් ෆෝම් වෙලා. හොඳට තුල් උරන ගමන් සාරංගගේ අඟ අත ගන්නවා. දෙන්නම ඇද උඩ දන ගහගෙන හොඳට මූණ ඉබින ගමන් තුල් උරනවා. ආයිෂු මගේ පැත්ත බලලා පොඩි හිනාවක් දාලා ආයෙත් තුල් උරන්න ගත්තා. සාරංග කෙල්ලගේ කට ඇරලා ඇතුළටම දිව දාලා ලෙව කන්නවා. ආයිෂු මත් වෙලා. සාරංග මූණ හැමතැනම ඉබලා කෙල්ලගේ බෙල්ල ගාවට ඇවිත් හොඳට බෙල්ල ලෙව කන්න ගත්තා. කෙල්ල ඇඹරෙනවා. සාරංග තුවාය ගලවලා දාලා කෙල්ලගේ තන් දෙක අතින් මිරිකන ගමන් බෙල්ල හොඳට ලෙව කන්නවා. හිමීට පහත් වෙලා එක තනයක් උරන්න පටන් ගත්තා. ආයිෂු සාරංගගේ ඔළුව අත ගන්නවා. සාරංග තන් දෙකම මාරුවෙන් මාරුවට උරලා ආයිෂුව ඇදේ පෙරලා ගත්තා. සාරංග හිමීට ආයිෂුගේ ඇඟට බර වෙලා බෙල්ල ගාව ඉඳන් පහලට ලෙව කාගෙන එනවා. ආයිෂු ඇස් වහන් ඇඹරෙනවා. සාරංග තව චුට්ටක් පහලට ලෙව කාගෙන ඇවිත් ආයිෂුගේ පැන්ටිය පහත් කරලා ගලවලා දැම්මා. ආයිෂු තිනින් ඉස්සිලා පැන්ටිය ගලවන්න දුන්නා. දැන් කෙල්ල සම්පූර්ණයෙන්ම නිර්වතින්. මගේ කෙල්ලගේ ලස්සන ඇඟ උඩ වෙන මිනිහෙක් ඉඳගෙන ඉන්නකොට මගේ පයිය පුපුරු ගහන්න වගේ දගලනවා. සාරංග කෙල්ලගේ කකුල් මුලට ඇවිත් කකුල් දෙක පළල් කරලා අල්ලගෙන ආයිෂුගේ හුත්ත ලෙව කන්න පටන් ගත්තා. ආයිෂු හුත්ත හොඳට ෂේව් කරලා ඉන්නේ. සාරංග ඉක්කලි දෙකයි කකුල් මුල ටිකයි හුත්ත වටේමයි හොඳට ලෙව කන්නවා. කෙල්ල ඇඹරි හුත්ත උස්ස දෙනවා. සාරංග තව ටිකක් හයියෙන් හුත්ත උරන්න ගත්තා. ආයිෂු සාරංගගේ කොණ්ඩෙන් අල්ලන් අදිනවා. කෙල්ලට යන්න වගේ. ටිකකින් සාරංග ඇදේ හිටගෙන ජොකා ගලවලා දැම්මා. සාරංගගේ පයිය අගල් 7ක් විතර දිගයි. හොඳට මහතයි. රෝස පාට ටොපා එළියට ඇරිලා. නහර පිම්බිලා. ඇට දෙක උඩට තද වෙලා සීතලට. සාරංග ආයිෂුට ඇදේ දන ගහගන්න කිව්වා. කෙල්ලගේ කට ගාවට පයිය තියලා උරන්න දුන්නා. ආයිෂු මඩි දිහාත් බලලා සාරංගගේ පයිය වටේ ලෙව කරන්න පටන් ගත්තා. ටිකකින් කෙල්ලගේ කට දෙපැත්තෙන් කෙල බේරෙනවා. අතේ ගහන ගමන් කෙල්ල හයියෙන් ටොපා ලෙව කාලා කට ඇතුළටම පයිය දාගත්තා. ඔක්කොම කටට දාගන්න අමාරුයි. සාරංග පුළුවන් තරම් කටට ඔබනකොට කෙල්ලට හුස්ම හිර වෙන්න වගේ එනවා. දැන් නම් ආයිෂු පට්ට වේසියෙක් වගේ. සාරංග කෙල්ලට හොඳට කටේ ගහලා කෙල්ලව ඇදේ ඩොගි ස්ටයිල් එකට තියලා හුත්තට ආයෙත් දිව දාන්න ගත්තා. හුත්ත හොඳටම ඇරිලා හුතු වතුර බේරෙනවා. සාරංග වටේටම හොඳට ලෙව කෑවා. පුකේ හිලට දිව දාලා හුත්තේ මැද දාරේ ලෙව කන ගමන් ඇඟිලි දෙකක් එකපාර හුත්තට දාලා ගහන්න ගත්තා. ආයිෂු කෑ ගහගෙන ඇදේ රෙද්ද කටින් අල්ලගත්තා. මට නම් යන්න වගේ. සාරංග කෙල ටිකක් ගාලා ආයිෂුගේ හුත්තට තියලා හිමින් ඇතුල් කරන්න පටන් ගත්තා.
චුට්ටක් ඇතුල් කරලා හෙමින් පත්ත හුකනවා. ආයිෂු ටික ටික පස්සට ඇවිත් ඇතුළටම දාගන්න හදනවා. සාරංග ටොපා විතරක් දාලා හුකනවා. ආයිෂුට ඉන්නම බැරි තැන අනේ ඇතුළටම දාන්න සාරංග කියලා කිව්වා. සාරංග ඉනින් අල්ලගෙන ඇතුළටම දැම්මා. කෙල්ලට කෑ ගැස්සුණා. එහෙම්මම සාරංග ආයියෙන් හුකනකොට කෙල්ලට කඳුළු බේරී පළවෙනි පාරට බඩු ගියා. සාරංග ඉනෙන් අල්ලගෙන හුකන ගමම් චටාස් ගාලා කෙල්ලගේ ටට්ටමට ගහනවා. කෙල්ලට රිදෙනකොට හුත්ත ඇකිලෙනවා. ටිකක් කරනකොට සාරංගට යන්න වගේ නිසා එළියට අරන් පුක්ක උඩ තියන් අතේ ගහලා පුක්ක උඩටම බඩු ලෝඩ් එකක්ම දැම්මා. ආයිෂු එහෙම්ම මැදේ හාන්සි වුණා. සාරංග නැගිට්ටලා සිගරට් එකක් පත්තු කරගත්තා. මම නැගිට්ටලා ආයිෂු ළඟට ගිහින් හොඳයිද මැනික කියලා අහලා ළඟින් වාඩි වුණා. ආයිෂු මගේ පයිය අල්ලගෙන උරන ගමන් සනීප ඉරත්තරන් මට තව පාරක් ඕනේ කිව්වා. සාරංගට ඒක ඇහිලා hina වෙලා අමිල එහෙනම් පටන් ගන්න මම එන්නම්කෝ කියලා කිව්වා. ආයිෂුත් ඒකට කැමති වුණා. මට හොඳටම නැගලා තිබුණු නිසා බිම ඉදගෙනම ඇදේ හිටපු ආයිෂුට කටට දුන්නා. ටිකක් උරන්න දීලා කෙල්ලව හරවලා ළඟට අරන් කකුල් දෙක පළල් කරලා හුත්තට මගේ පයිය ඇතුල් කළා. අමාරුවක් නැතුවම හුත්ත ඇතුළට පයිය ඇතුල් වෙනකොට ආයිෂු මගේ දිහා බලාගෙන තොල් විකාගෙන තනයක් මිරික ගන්නවා. මම හිමීට හුකන්න පටන් ගත්තා. ටිකකින් සාරංග ඇවිත් ආයිෂුට කටට පයිය දීලා ඔළුවෙන් අල්ලගෙන කටට හුකන්න ගත්තා. මට දැන් යන්න වගේ. ආයිෂු බඩුවක් වගේ දෙන්නගෙන්ම කනවා. සාරංගගේ ලොකු පයිය නම් ගෑණියෙක්ට හොඳට සැප දෙන්න පුරුවන් භාණ්ඩයක්. මම තව ටිකක් හයියෙන් ගහලා බඩු යන්න එනකොට එළියට අරන් අතේ ගහලා ආයිෂුට කටට දුන්නා. ආයිෂු ඔක්කොම කැරි ටික ගිලලා පයිය වටේම ලෙව කාලා සුද්ධ කළා. මම හිමීට පැත්තකට වෙනකොට සාරංග ආයිෂුගේ හුත්තට පයිය දාලා ගහන්න පටන් ගත්තා. මම හුකනකොට වගේ නෙමෙයි ආයිෂුට රිදෙනව වැඩි කියලා මට තේරුණා. කෙල්ල කොට්ටේ විකාගෙන කඳුළු බේරී තන් දෙක එදලා කඩා ගන්න හදනවා. සාරංග තව ටිකක් වේගෙ වැඩි කළා. ආයිෂු අඩනවා. ඒ තාතල් එක ගන්නවා කියලා මූණින් පේනවා. ටිකකින් සාරංග ආයිෂුව නැගිට්ටවලා වඩා ගත්තා. එහෙම්ම මාරන් ගිහින් මේසෙ උඩින් තියලා ඇතුළට දාලා හුකන්න ගත්තා. ටිකකින් ආයිෂුට ඉන්නම බැරිව මේසෙ උඩ හාන්සි වුණා. මට ආයෙත් කෙලින් වෙලා. මම අතේ ගහ ඉන්න ගමන් ආයිෂුගේ ළඟට ගිහින් මගේ පයිය කටට ලං කළා. කෙල්ල හොඳට උරනවා. ආයිෂුට ආයෙත් යන්න වගේ. සාරංගත් වේගෙ වැඩි කරලා හොඳට ඇතුළටම වදින්න හුකනවා. සාරංගගේ පයිය ඇතුල් වෙනකොට ආයිෂු මගේ පයිය තදට උරනවා. මට ඉන්නම බෑ. සාරංග එක කකුලක් කරේ තියන් හුකන්න පටන් ගන්නකොටම ආයිෂුට දෙවනි වතාවටත් බඩු ගියා. කෙල්ලට දැන්නම් හොඳටම අමාරුයි. මමත් කටේම ගහලා ආයෙත් වතාවක් බඩු යැව්වා. කෙල්ලට ගිලින්නවත් සිහියක් නෑ. ඔක්කොම කටින් එළියට බේරෙනවා. අමාරුවෙන් සාරංගගේ හුකන පාරවල් දරාගෙන මගේ ඉනෙන් අල්ලන් ඉන්නවා. සාරංග කෙල්ලගේ කකුලක් කටේ දාගෙන සැරින් සැරේ ඇතුළටම තද කර හයියෙන් හුකලා හුත්ත ඇතුළටම බඩු ලෝට් එකක් යවුවා. එහෙම්මම ටිකක් වෙලා තියන් ඉදලා සාරංග පයියේ එළියට ගන්නකොට හුත්තෙන් එළියට කැරි බේරෙනවා. ආයිෂු ටිකක් වෙලා එහෙම්මම මේසෙ උඩ දිගා වෙලා හිටියේ අමාරුවටමයි. සාරංග වොෂ්රූම් එකට ගිහින් නාගත්තා. මාත් ඊට පස්සේ නාගත්තම ආයිෂු වොෂ් එකක් දාන එනකන් අපි එළියට ගියා. සාරංගත් මාර සතුටුයි. අපි පොඩි කයියක් ගැහුවා. මම හිමීට සාරංගගේ වයිෆ් ගැනත් ඇහුවා. මම FB එකෙන් එයාගේ ෆෝටෝ දැකලා තිබුණේ. ටිකක් කළු ලස්සන කෙල්ලෙක්. සාරංගත් මෙහිම එකකට ආසාවෙන් ඉන්නේ කියලා සාරංග කිව්වා. අපි ඊළඟ පාරේ එහෙම කරන්න කතා කරගත්තා. ආයිෂු නාලා ආවම අපි ආයෙත් ඇතුළට ගියා. කෑම ගෙන්නගෙන කාලා අපි පිටත් වුණා. බිලායකට කෑම ගෙනාපු කොල්ලා ආයිෂුගේ පැන්ටි අරන් ගිහින් කියලා අපි දැනගත්තේ ඒක තිබුණු තැන නැති නිසා. අපිව ඇනෙක්ස් එකට දාලා සාරංග ගෙදර ගියා. කතාව හොඳ නම් ලයික් කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න.